පුතේ කියන්නේ කවදාවත් ගුරුවරයෙක්ට ඇඩිට් වෙන්න එපා. හරිද? ඔයාලට මේක මම අද කිව්වා කියලා මතක තියාගන්න. මට ඔයාලා ඇඩිට් වුණොත් එහෙම ඔයාලා A level පන්තියේදීත් මං වගේ ගුරුවරයෙක් හොයාවි. ඔයාට එහෙම ගුරුවරයෙක් හම්බෙන්නේ නැති වෙනකොට ඔයාට A level සබ්ජෙක්ට් එකක් එපා වේවි ඈ. ඒ හින්දා මතක තියාගන්න වැඩිපුරමට ඇබ්බැහි වෙන්න හදන්න එපා. හරිද? මම උගන්වන ක්‍රමයට ඇබ්බැහි වෙන්න හදන්න එපා. ඒ ක්‍රමයට ඇබ්බැහි වුණොත් ළමයි ඊට පස්සේ මොකද දන්නවද වෙන්නේ? සිංහල පොත විතරයි පාඩම් කරන්නේ. හරිද? අනිත් විෂයන් අතහැරලා දානවා. එහෙම කරන්න එපා. එහෙම ඕන තරම් ළමයි ඉන්නවා සහ දැන් මෙතනත් උඹලත් ඇතිනේ බං. උඹට හිතෙන්නේ සිංහල පොත පාඩම් කරන්න විතරයි අම්මා කෑ ගහනකොට. සමහරවිට එහෙම වෙන්නේ නැහැ. ඔව් ඔව්. ඒ හින්දා එහෙම මේ කරගන්න එපා. ඉතින් අනිත් සබ්ජෙක්ට් තියෙනවනේ පුතේ ඒවත් පාඩම් කරගන්න. හොඳයි. මම ටිකක් අසනීපෙන් ඉන්නේ දැන් හෙට අනිද්දා වෙනකොට මට කතා කරගන්න බැරි වෙනවා. ගාල්ලේ සම්මන්ත්‍රණය ගැන දැනුවත් කරන්නම්. 19 සඳුදා තමා පුතේ ගාල්ලේ සම්මන්ත්‍රණේ තියෙන්නේ. හරිද? සම්මන්ත්‍රණේ කොටස් දෙකයි. උදේ 8:30 ඉඳන් 12:30 වෙනකන් පැය 4ක් පුතේ උදේ වටේ සම්මන්ත්‍රණේ තියෙනවා. මොකද ළමයි 1000යි ඒ වෙලේ ගන්න පුළුවන්. තව ළමයි ඉන්න හින්දා ඊට පස්සේ ආයේ පුතේ 1 ඉඳන් හරිද හවස 5 වෙනකන් ආයෙ පුතේ පැය 4ක් විතර දෙවෙනි සම්මන්ත්‍රණේ යනවා හවස සම්මන්ත්‍රණේ යනවා. ඒකට උඩ ළමයින්ට නෙමෙයි ආයෙ අලුතෙන් එන ළමයින්ට තමයි සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකේ තව ඉඩකඩ තිබුණොත් හවස එකට එන්න උඩ කට්ටියටත් ඉන්න පුළුවන් ඒකෙත්. මොකද මම මේ කරන්නේ පුතේ උඩ එකේදී පාඩම් එක කොටසක් කරනවා යට එකේදී තව වෙන පාඩම් කොටසක් තමයි කරන්නේ. එහෙම තමයි කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ මම මේ සෙමිනර් එකේදී. මේ එතකොට කේස් එකක් නැහැ. මේ අපි ලයිව් එකකුත් වෙනම ලෑස්ති කරනවා. මොකද අර සමහරවිට රෙකෝඩින් එකක් වගේ දාන්න බලනවා. මේ තියෙන්නේ පුතේ ගාල්ලේ සිපාරා කියන අධ්‍යාපන ආයතනේ. ගාල්ලේ සිපාරා එකේ තමයි තියෙන්නේ. හරිද? ගාල්ලේ සිපාරා එකේ තියෙන්නේ ශාලා ගාස්තුව රුපියල් 600යි අපි එකතු කරන්නේ. 800ක් නෙවෙයි ගන්න මේ පාර. මොකද පැය 4යි කරන්න වෙන හින්දා ඊට වඩා පැය ගාණක් කරනවා නම් පැය 6ක් විතර කරනවා නම් අපි 800ක් ගන්නවා. මම පැය 4ක් කරන හින්දා අපි 600යි ගන්නෙ. එතකොට ඔයාලට ලස්සන ටියුට් එකක් එක්කම ඒ වගේම වැඩිපුරම ළමයි සම්බන්ධ වෙන පාසලට අපි කුසලාණිය දෙනවා. කුසලාණ දෙකක් අරගෙන එනවා සෙමිනාර් දෙකේම දෙන්නේ මේ දෙකේ. ඊළඟට පුතේ 23 වෙනිදා කොළඹ ළමයින්ට සුභාරංචියක් තියෙනවා. සම්පූර්ණ නොමිලේ සම්මන්ත්‍රණය අද දෙරණ සම්මන්ත්‍රණය තියෙන්නේ. මම තමයි කරන්නේ අද දෙරණ සම්මන්ත්‍රණය සිංහල සම්මන්ත්‍රණය තියෙන්නේ පුතේ සිකුරාදා දවල් 2 ඉඳන්. මොකද අර ඔය පල්ලි යන ළමයි අර මේ එහෙම කට්ටියට පොඩ්ඩක් අමාරුයිනේ. උදේවරු එන්න ඒ හින්දා ඉස්කෝලේ මත් ඉරලි වෙලා 2ට විතර එන්න තියෙනවා නම් 2ට විතර එන්න 2 ඉඳන් 3 4 5 විතර වෙනකන් අපි නිකන් පැය 3ක විතර තමා දාන්නේ. ලොකු දේවල් කතා කරන්නේ. ලස්සන ටියුට් එකක් තියෙනවා. පුරාතන පද්‍ය වගේ තමයි මට මතක විදිහට එහෙම ටියුට් එකක් අපි කතා කරනවා ඔයාලත් එක්ක. හරිද? එතකොට නුගේගොඩ රොටරියට ඒ ළමයි එන්න. ඊට පස්සේ පුතේ ඊළඟට සම්මන්ත්‍රණයේ තියෙන්නේ පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපය. පොළොන්නරුවේ ළමයි දන්නවා පොළොන්නරුවේ බුද්ධි මණ්ඩපය තමයි අපි ඕගනයිස් කරන්නේ. මොකද ළමයි ගොඩක් දාන්න පුළුවන්. ඒ බුද්ධි මණ්ඩපයේ හින්දා පොළොන්නරුවේ ළමයින්ට දැම්ම ඉඳන් කට්ටිය යාළුවෝන් එකතු කරගන්න අපි අංක ගන්න දවස කියන්නම්. ඒක තියෙන්නේ පුතේ 31 වෙනි සෙනසුරාදා. සෙනසුරාදා වෙන පන්ති තියෙනවා තමයි මම දන්නවා. හැබැයි වෙන දවසක් නෑ අපිට එන්න. ඒ හින්දා එක දවසක් ඒ ඔයාලගේ යන දෛනික පන්තියක් කට් කරලා හරි කමන්නේ බං අපි එකට වරින්. හරිද? අපි පැය 6ක විතර සෙමිනාර් එකක් මෙදා කරන්නේ. ඒ හින්දා 31 වෙනිදා එන්නේ ඒකට. පොළොන්නරුවේ ළමයි. ඊට පස්සේ ආයෙ අපි එනවා අනුරාධපුරේ. අනුරාධපුරෙත් ළමයි 500 කණ්ඩායම් දෙකක් තමා පුතේ ළමයි 1000කට විතර කරන්න වෙන්නේ. හේතුව තමයි ශාලා නැති හින්දා. අනුරාධපුරේ මොකද්ද මට මතක විදියට අනුරාධපුරේ මොකද්ද ශවින්දු ආයතනේ? ඉන්න මම බලලම කියන්නේ. අනුරාධපුරේ ඔරස්ට් කියලා අපේ අනුරාධපුරේ ළමයි දන්න ඔරස්ට් කියන අධ්‍යාපන ආයතනේ 500 උදේ ළමයි 500කටයි හවස ළමයි 500කටයි තමයි පුතේ ඒ සෙමිනාර් එක යන්නේ. ඒ හින්දා ඒකටත් සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම අනුරාධපුර පැත්තේ ළමයි. ඒ අතර වාරදී ගම්පහ ළමයින්ට මතක් කරනවා 11 වෙනිදා. හරිද? 11 ඉරිදා පටන් ගන්නවා අපේ සාහිත්‍ය සම්මන්ත්‍රණ මාලාවේ පළමු දිනය. එතනින් එහාට දිගටම ඉරිදාවල් වල උදේ 8 ඉඳන් දවල් 12 විතර වෙනකන් අපේ මේ සම්මන්ත්‍රණ මාලාව ක්‍රියාත්මකයි. මේ පාර O level ලියන හැම ගම්පහ ළමයෙක්ම එන්න. ඊට අමතරව 20
හරිද ජනවාරි 20 වෙනිදා ගම්පහ 10 11 ඒ කියන්නේ අලුත් 10 අලුත් 11 සහ මේ පාර විභාගින ළමයින්ටත් එක්ක පුතේ මෙතන කරනවා පුතේ අපි අලුත් 10 නම් ඕනෙත් නැහැ අලුත් 11 සහ මේ පාර විභාග ලියන 11 වසර ළමයින්ට වෙනුවෙන් අපි අද දෙරණ සම්මන්ත්‍රණය සම්පූර්ණයෙන් නොමිලේ මේදා කරනවා ගම්පහ නවමුන්ටාන ආයතනයේ ඒකටත් ඔයාලා සම්බන්ධ වෙන්න හරිද කවුරු හරි ළමයෙක් ඉන්නවා නම් අපේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන් මේ ලංකාව වටේම 0.74යි 13යි 80යි 299 කියන ඔයාගේ ජීවිතේම එළිය කරන මෙන්න මේ WhatsApp නම්බර එකට 9යි ශ්‍රේණියයි WhatsApp කරලා අපේ WhatsApp channel එකට ඇඩ් වෙලා අපේ ඔන්ලයින් පන්තිත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම තව දෙයක් මතක් කරන්නම් අපේ රෙජිස්ටර් වෙලා මුදල් ගෙවපු ළමයි උඹලට හම්බ වෙන රෙජිස්ටර් නම්බර් එක හරියටම වෙබ්සයිට් එකට ගහපන්. සමහර එවුන් වෙන කුණු හරප ගහනවා ෆෝන් නම්බර් ගහනවා අපේ යකා අවුස්සන් නැතුව. අපේ ඇඩ්මින්ලට අර්සස් අමාරුව හදවන්න නැතුව. හරිද? මේ හරියට පුතේ රෙජිස්ටර් නම්බර් එක හරිම පිළිවෙලට ගහන්න. ඒක ගහලා ඉවර වෙලා ඔයා තියන්න එතකොට ඒගොල්ලෝ ඇක්සෙප්ට් කරයි බලලා. ඒක වැරදියට ගැහැව්වොත් ඔයාව වෙබ්සයිට් එකට ඇඩ් වෙන්නේ නැහැ. හරිද? මොකක් හරි වැරද්දක් ඇති. ඒ හින්දා හරියට ගහලා බලන්න. හරි. රයිට්. එහෙනම් ඔන්න ඒ කාරණාවත් මතක් කරනවා. වෙබ්සයිට් එකට ඇඩ් වෙන විදිහ අපි YouTube එකට දාලා තියෙනවා වීඩියෝ එකකින්. එහෙනම් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න අදට අපි සමුගන්නවා. ලෝකේ කවුරු කොහේ කොතන හිටියත් රශ්මික සයින් වෙතන කියලා දාන්න. ආදරී හස්තරන් ජය වේවා බුදු සරණයි දෙපිහිටයි ජිස්පි